උතුරු පළාතේ උත්තර පස්ස ප්‍රාචීන පස්ස නැගෙනහිර පළාතේ කෝටියක් ආරාම තිබුණු භූමියේ උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක ස්වාමීන් වහන්සේ වැඩම කරලා තියෙන්නේ. කිසිම ජාතිවාදී අදහසකින් නෙවෙයි. කිසිම ආගම්වාදී අදහසකින් නෙවෙයි. අපේ සංස්කෘති කුරුමය. අපි නායකයෙක් ගැන කතා කරනවා නම් බුදුරජාණන් වහන්සේ තරම් වෙන නායකයෙක් නැහැ. මම දැක්ක ඇත්තට මේ වෙලාවේ කියන එක යුතුද කියලා මම දන්නේ නැහැ. කපනවා නම් කපන්න. ටබුන් වෙලා තිබෙන දහසක් විහෙර විහාර අතරින් අපට පුළුවන් වුණා අවුරුදු 1000කටත් එහා ගිහිල්ලා ප්‍රථම ස්තූපයේ ගොඩනංවන්න සංරක්ෂණය කරන්න පීඩා දිදී ඒ ජනතාවට ඒ කලාපේ ජීවත් වෙන්න බැරි තරමට උන්ගේ ජීවිත හකුලවලා තියෙනවා. ඒ තුලින් අපේ බෞද්ධ ජනතාවගේ සිත් විකෘති කරලා අන්‍යාගම් කරණයකට ලක් කරමින් පවතිනවා. අපි අනුරාධපුර පහු කරගෙන නාගදීපයට යමු. අපි අනුරාධපුර පහු කරගෙන මහසයත් වැඳලා ජයශ්‍රී මහ බෝධීන් වහන්සේත් වැඳලා උතුරු කරේ මුලතිව්වල කුරුන්දි විහාරය බලන්ට යමු. ඒ වගේම රජමහා විහාරයක් වන සම්මාල්ගස්කඩ බලන්න යමු. නාගදීපෙත් වඳිමු. නාගදීපෙත් වඳින්න අනුරාධපුර හරහා යන්න එපා. ඒ නිසා අනුරාධපුරෙන් එහා එබ්බට අපි යමු කියලා ආරාධනා කරමින්